පුරා වසර 68ක් මෙරට ගුවන්විදුලි රූපවාහිනී සහ සිනමා රසික පරපුර සිය කමනීය හඬ පෞරුෂයෙන් හා රමණීය රංග ස්වභාවයෙන් ආකර්ෂණය කරගත් ජ්‍යෙෂ්ඨ රංගවේදිනිය නෙතලි නානායක්කාර මැතිනිය. මීළඟට රයිගම් ටෙලි විශේෂ ප්‍රනාම සම්මානය. මගේ ජීවිතයේ හරිම සුන්දර ඉතිහාසයක් තියෙනවා. ටෙලිඩ්‍රාමා කීයක් කරාද කියලා නම් මට මතක නෑ. සෑහෙන්න ඔය පෝය ඩ්‍රාමා. නොයෙකුත් ප්‍රෝග්‍රෑම්ස් කළා ගොඩාක්. අපෝ උයන්ඩයි ළමයි බලන්ඩයි වැඩ කෝටියක් තියෙවි. මට මාමුතු බයක් දැනෙනවා. එහෙම නෙමෙයි. වෙනදට නැති බයක්. ඔය උණත් චිච්චික් ගාවා. නේ? උඹට හොඳටම ඇහුණද? ඒකේ කඩේට යනවා. මගේ කෙල්ලගේ පූරේ කරුවේ තිබිලා ගිහිල්ලා ඔකට පපුව දුන්නට. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙට මම අවුරුදු 90ක අත්තම්ම කෙනෙක්. හරිම සතුටුයි මගේ ජීවිතය ගැන. රත්තරන් දරු පස් දෙනාම හොඳට බලා ගන්නවා. ඉතින් දැනට උනත් මම තාම රංගපාන්න ආසයි. දැනටත් මම ඔය ගුවන් විදුලි නාට්‍ය උනත් මොන හැම දෙයකම මම තාම මට ඒ ශක්තිය ධෛර්යය තියෙනවා. මම හරි ආසාවෙන් ඉන්නේ. කලාව වෙනුවෙන්ම ජීවත් වෙන්න. පූර්ණිකා ඇය සඳහන් කළා ඇය මිත්තනියක් කියලා. ඔව්. මං හිතන්නේ මේ ලංකාවේ වැඩිම මුණුපුරු මිනිපිරියන් ඉන්න මිත්තනිය. මොකද කලා ක්ෂේත්‍රයේ හැමෝම ඇයට සලකන්නේ Tamanගේම මිත්තනිය විදිහට. ඒත් එක්කම පසුගිය වසරේ මට මතකයි පූර්ණිකා සමාජ මාධ්‍ය හරහා ලොකු රැල්ලක් ඇති වුණා නෙතලි නානායක්කාර මහත්මිය ජනප්‍රිය නිලිය ඒ කාණ්ඩයට ඇතුළත් විය යුතුමයි කියලා ඔබට මතක ඇති. ඉතින් ඇය ඒ තරම්ම ජන හදවත් වලට සමීප වුණු රංගවේදිනියක්. අපි මේ උනස්නේ නැගිටී සිටින මොහොතේ හොඳ උණුසුම් අත්පොලසන් නාදයකින් ඇයට අපේ ගෞරවය දක්වමු. සීමාවක් නැතියගේ රංගන කෞශල්‍ය අති විශිෂ්ටයි සාරංග. අපි විවිධ චරිත වලින් එතුමිය දැකලා තියෙනවා. සමහර වෙලාවට අපිට හිතා ගන්න බෑ කොහොමද මේ තරම් වෙනස් චරිත නිරූපණය කරන්න කියලා. ඉතින් අපි ආදරයට කියන්නේ නෙතලි ආන්ටි. අපි හදවතින්ම ආදරෙයි ඔබතුමියට සුබ පැතුම්. අපේ ආදරය නෙතලි නානායක්කාර ප්‍රවීණ රංගන ශිල්පිනියට.